දරුවනේ හොඳට බලා ගන්න. දැන් මම මේ පයිපින් පටියක් ගත්තා. මම මේක බබාගේ ඉනට ගැට ගහන්න පාවිච්චි කරනවා. හරිද? ඊළඟට මම මේ දැන් බබාගේ ඔයාලා ඉනේ නෙරිය දැන් මේ මහන්න ලෑස්ති වෙන්නේ. ඉන මිම්ම තියෙනවනේ. ඒ කියන්නේ අර බෙදලා එකතු කරන ගාන නෙමෙයි. කෙලින්ම ඔයාලා ඩිරෙක්ට් ගත්ත ඒ ඉන මිම්ම තියෙනවනේ. ඉනවට මිම්ම. අන්න ඒ ඉනවට මිම්ම හරියටම මේ කොටසේ චීත්ත කොටසේ මැනගෙන මේ අර ඉස්සරහා ඉඳලා ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳලා ආපස්සට මනින්න ඉන මිම්ම මැනලා එතන මාක් එකක් දාලා අන්න ඒ කොන් දෙකට ඔයාලා මේ නෙරිය ඉදිරිපස පින් කර ගන්න ඕනේ. දෙපැත්ත පින් කරලා රැලි ටික ඊට පස්සේ මැදිනුත් පින් එකක් ගහගෙන මැද හරිය ටිකක් එකතු වෙන හරිය මේ රැලි ටික වැඩි කරලා ගෙවිලා යන්න මේ රැලි ටික හදා ගන්න. හරි. එතකොට මේ ඉස්සරහා පැත්තට ටිකක් වැඩි වුණාට ගැටලුවක් නැහැ. මේ පිටිපස්සට මේ එච්චර ගානක් නැහැ කඩු වුණාට ගැටලුවක් නැහැ. හොඳයි. මේ ඊළඟට මේ නූල හරියට පස්සේ අපිට මේ නූල මේ අයින් කරන්න කපලා දාන්න පුළුවන්. මේ මහලා ඉවර වෙනකන් මහලත් හරියටම බලන්න මැහිලාද කියලා ඒ වෙනකන් ඔයාලා මේ අපේ මේ නෙරිය කොටසේ අදින නූල කීයටවත් ගලවන්න නම් එපා. හොඳේ. ගලවන්න නැතුව පරිස්සමට ඒක මට මේ හොයාගන්නත් බෑ මටත් මේ ඉතින් ඒ නූල යට නූල හොඳේ යට නූල තමයි අපි අදින්නේ. ඒක වෙනම තියාගන්න. ඊළඟට පින් කරගන්න. පින් කරගෙන දෙපැත්තෙන් හොඳට මීට ප්ලීට් හදා ගන්න ඕනේ. හරිද? ප්ලීට් කියන්නේ මේ චූටි රැලි ටික හදා ගන්න ඕනේ ඔයාලා ගානට අර යට මේ චීත්තේ ගානට මේ විදිහට ඒක අතින් හද මීට මේ විදිහට මේ හරිය ටිකක් රැඩි කරගත්තට කමක් නැහැ. පස්සේ ඒක අපිට ගලව ගන්න පුළුවන්. හරි. මේ විදිහට එන්න. ඔන්න මෙන්න මෙහෙම. හරිම ලස්සනයි ළමයි මේ මට ඉතින් චීත්තරයක් දා ගන්නවට මේක හොඳයි කියලා නම් හිතුණා. ඉතින් හරි. ඇත්තටම ඒක හරිම ලස්සනයි. ඒ සාරි එකෙන් මේ නිකන් අල්මාරියේ තියනවට වඩා මේ ප්‍රයෝජනයක් ගත්තා කියලා හිතෙනවා. මේ අනිත් එක මේ බබාට හරිම පහසු වෙයි. මේ එයාට අඳිනකොට ඇත්තටම පහසුයි. බර නෑනේ මේ රෙද්ද බර නෑ. ඊට සෙටින් රෙද්දත් ඉතින් ලස්සනයි. ලස්සනට තියෙනවා. මේ විදිහට තියලා ඔයාලා ගානට තියලා පින්ස් ගහගෙන යන්න. මේ විදිහට හරියටම ගානට තිබ්බට පස්සේ පින්ස් ගහගෙන යන්න අයින දිගට. ඊට පස්සේ මේ විදිහට ගහන්න පුළුවන්. මේ අර උඩ මෙන්න මේ විදිහට පහළට ගහගෙන යන්න පින්ස්. මේ අයිනෙන් මහගෙන යන්න. අයිනෙන් මහලා ඉවර වෙලා පස්සේ අපිට දැන් අර පටිය අල්ලනකොට එක හදා ගන්න
පුළුවන්. ඔයාලා කැමති නම් පටියක් අල්ලන්න, කැමති නම් මේ ටිකක් අර ඒ කියන්නේ මහතට පටියක් අල්ලලා මේ ඔයාලගේ චීත්තෙන්ම කමන්නේ. හරිද? ඒක නොපෙනෙන්න අපිට හදා ගන්න පුළුවන්. එහෙම අල්ලලා පයිපින් මේ වගේ පටියක් ගන්න පුළුවන්. පටියක් ඔයාලට චීත්ත කොටසින්ම හදා ගන්නත් පුළුවන්. එහෙම හදලා හරි කමන්නේ. මම හිතන්නේ මේක ලස්සනයි. ඉතින් අර අපි මහන එකේ ෆිනිෂින් එකත් ලස්සනට තියෙනවානේ පටිය නැත්තම් මේ කොහොමද පේනවනේ පටිය. අර ඒ රෙද්දෙන්ම එක්ක හදාගන්න. එහෙම නැත්තම් ඔයාලා අනිවාර්යෙන් මේ පයිපි මේ වගේ පටියක් ගන්න එච්චර මිල අඩු මේ ඇත්තටම අඩුයිනේ. ඒක නිසා මේ බලලා හොඳ විදියක් මොකක් හරි ලාභ ලේසි විදියක් කරන්න හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ නීට් නෑනේ අපි හදනකොට. ඉතින් මේ පුළුවන් හදාගන්න මේ කැමති විදිහක් ඉලාස්ටික් එකක් අල්ලන්නත් පුළුවන්. හක් අර මේ කියන්නේ අපි සායවල් වලට මම අර පෙන්නුවේ ඔයාලට. ඒ වගේ හක් අල්ලන්නත් පුළුවන්. හැබැයි අවුරුදු 10ට අඩු බබාලට මේ ඔයාලා එහෙම අල්ලන්න එපා කියලා මං කියනවා. මොකද මේ ඔයාලා දන්නවනේ දඟලනවා අනිත් එක මේ මං හිතන්නේ ඒක ටිකක් අවදානම් කියලා. මේ විදිහට දැන් ඔයාලා මේ විදිහට අර මාක් කරගත්ත තැන ඉඳලා මහගෙන යන නිකන් මැස්මක් දාගෙන යන්න. අපි මේක වැහෙන්න මේ අනිවාර්යෙන් මේ අපි මේක වැහෙන්න මේ පටියක් අල්ලනවා. හොඳයි. පින්ස් ගලව පරිස්සමට මහන්න. කලබල වෙන්නත් එපා. අන්තිමට ආපහු චෙක් කරන්න ඕනේ. ඔයාලා මැහිලා නැද්ද කොහොමද ඒවත්. හරි නූල් කපන්න. ඒ ඔක්කොම චෙක් කරලා තමයි ඒ කියන්නේ ඒවා ඒ වගේ දේවල් ගැන හරිම උදානේ ඉන්න ඕනේ. අතින් හද මේ ලස්සනට මේ ළමා සාරිය මේ වගේමයි. ඉතින් පොඩි වෙනසක් තියෙන අර මන්තේ දාන විදිය තමයි ඔයාලා ඉගෙන ගන්න තියෙන්නේ. ඒ මිමි ගන්න විදිහ තමයි උතන ඉගෙන ගන්න තියෙන්නේ. මේ ඒව මේ ඔයාලා මහනකොට හදා ගන්න පුළුවන්. අනිත් එක මහන්න මොනවා හරි මහනකොට තමයි අඩුපාඩුත් හදාගෙන ඔයාලට මේ අලුත් ක්‍රමත් වෙනවා. එතකොට දැන් මම කියලා දුන්න ක්‍රම වලට වඩා වෙනස් ක්‍රම ඔයාලට මේ විදිහට ලස්සනට ප්ලීට් ටික තියදී හද මහන්න. හරිම ලස්සනයි කියලා වැඩක් නැහැ. ඒක නම් මේ මම දන්නේ ඔයාලට පේනවද කියලා. ඔයාලට කැතයි වගේ පේනවද දන්නේ නැහැ. අර පුංචි නිසා තමයි ඇත්තටම මේ අමාරුයි ඉතින් ටිකක්. ඒ හරව පොඩිනේ. ඉතින් එහෙම ඔක්කොම පොඩි ඉතින් අර ඒ නිසා නැත්තම් අවුලක් නෑ. අනිත් එක ඉගෙන ගන්න පුළුවන් මේ පුංචි පැටවුන්ගේ හඳුන් මහන්න. දැන් අර පටි මේවා කැපුවට ප්‍රශ්නයක් නෑ. ලස්සනට මේ මෙරියත් ඇවිල්ලා තියෙනවා. නූල් මේ අයින් කරලා කපලා වැඩිපුර තියෙන ඒවා කොහොම මේ මහිලා නැත්තම් ඒවත් බලන්න අන්තිම හරියන යන්නේ. මේ ඊට පස්සේ අපි අන්තිම කොටස කොහොමද කරන්නේ කියලා බලමු.